සහිත කාලගුණයක්. කොස්ගම ප්‍රදේශයේ අද පස්වරුවේ පැවතියේ මෙවැනි තත්ත්වයක්. පසුගිය දිනවල මද වශයෙන් වර්ෂාව පතිත වුණා. අද සවස් 5ට පමණ මෙම ප්‍රදේශයට දැවන්ත වර්ෂාව පතිත වන ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. යත්‍රේ ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයකදීම අද පස්වරුවේ වැසි ඇද හැරුණු බව අප වාර්තාකරු සඳහන් කළා. නුවරඑළිය නගරයේද අද පස්වරුවේ පැවතියේ වැසි සහිත කාලගුණයක්. අද සමස්තවල මෙතනදී විශාල වර්ෂාපතනයක් ලැබුණා. ගමන ඊයේ වර්ෂාපතනයක් ලැබුණා. පෞද්ගලික 27 වෙනිදා ඇතුළු වර්ෂාපතනයක් එක්ක ප්‍රදේශීය බොහෝ ස්ථාන නායකත්වයක් ලැබුණේ. දැඩි වර්ෂාපතනයක් එක්ක ප්‍රදේශීය ජනතාව නැවතත් නායකයන්ගේ අවධානය තමයි සිටින්නේ. මේ අතර රන්දිනිකල ජලාශයේ එහි උපරිම ජල මට්ටම කරා ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එමගින් දැනුම් දී ඇත්තේ රන්දිනිකල වේල්ලේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වී ඒ හරහා වැඩි ශීඝ්‍රතාවයකින් රන්ටබේ ජලාශය වෙත වැඩි ජලය මුදා හැරීමට සිදු වී හැකි බවයි. ඒ අනුව රන්ටබේ ජලාශය හරහා මිනිපේ අමුණ වෙත හා ඒ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණයද ඉහළ යා හැකි බව එම අධිකාරිය නිවේදනය කරනවා. එබැවින් පහත් නිම්න ප්‍රදේශවල ගඟ පරිහරණය කරන ජනතාවට විමසිලිමත්ව හා ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස එම අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා. සමස්තයක්